අද අපි බලමු ස්ලැබ් එකක ජල කාන්දු වීම නිසා අපිට මුහුණ පාන්න වෙන ගැටලු. සහ ඒ ගැටලු වලට හේතු කාරණා මොනවාද කියන එක. ඒ වගේම ඒ හේතු කාරණා අවබෝධ කරගත්තට පස්සේ නිසි ආකාරයෙන් වෝටර්ප්‍රූෆින් එකක් කරගන්නේ කොහොමද කියන එකත් අපි අද බලමු. ජල කාන්දු වීම නිසා වෙන්න පුළුවන් එක් කාරණයක් තමයි ආලේපිත තීන්ත ගැලවීම. ඒ වගේම ඇතුළත බිත්තිවල පුස් හා දිලිර වර්ධනය වීම සහ ප්‍රධාන කාරණය තමයි දීර්ඝකාලීනව ජල කාන්දු වීම නිසා ස්ලැබ් එක සඳහා යොදා ගනු ලබන වාණය කම්බි මලකට කෑම. මේ හේතුව නිසා ස්ලැබ් එකේ කල් පැවැත්ම ශවි ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. මේ පිළිබඳ ඔබ සැලකිලිමත් නොවුනොත් ඔබගේ ශ්‍රමය, කාලය, මුදල සියල්ලම අපතේ යන්න පුළුවන්. මේ ස්ලැබ් එක මතු පිට ක්‍රැක්ස් ෆෝම් වෙලා තියෙනවා. ඒ වගේම ඇල්ගී වර්ධනයත් අපිට බලා ගන්න පුළුවන්. සමහර පැතිවල ජලයේ එක්රැස් වීම පවා දැක ගන්න පුළුවන්. මේ මතු පිට නිරීක්ෂණය කරපුවාම අපිට තේරෙන දෙයක් තමයි මේ ස්ලැබ් එක වෝටර්ප්‍රූෆින් කරලා නැහැ. එහෙම නැත්නම් වෝටර්ප්‍රූෆින් කරා නම් නිසි ප්‍රමිතියකින් තොරව වෝටර්ප්‍රූෆින් කරලා තිබෙනවා. මෙවැනි මතු පිටක් නිසි ආකාරයෙන් වෝටර්ප්‍රූෆින් කරගන්නේ කොහොමද කියන එක බලමු. ස්ලැබ් එකක් වෝටර්ප්‍රූෆින් කරන්න නිපොන් පේන්ට් ආයතනය මගින් හඳුන්වා දුන්න ෆ්ලෙක්ස් 400 තමයි හොඳම නිෂ්පාදනය වෙන්නේ. ෆ්ලෙක්ස් 400 ආලේප කරන්න කලින් නිසි පරිදි ස්ලැබ් එක සකසා ගැනීම අත්‍යවශ්‍ය වෙන කාරණයක්. එහිදී ප්‍රධාන වශයෙන්ම ස්ලැබ් එක මතු පිට පිරිසිදුභාවය ඉතාම වැදගත්. එහිදී කුණු දූවිලි වගේ දේවල් තියෙනවා නම් ඉවත් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි බදාම තට්ටුවක් දාලා තියෙනවා ආරක්ෂාවට. ඒ බදාම තට්ටු ලිහිල් වෙලා තියෙනවා නම් ඒවා නිසි ආකාරයෙන් ඉවත් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ක්‍රැක්ස් වගේ දේවල් ඇති වෙලා තියෙනවා නම් නිසි ආකාරයෙන් ඒ ක්‍රැක්ස් වගේ දේවල් හදා ගැනීම අනිවාර්යෙන් අපි කළ යුතුමයි. බිත්ති වගේ දේවල් අපි වටේ ස්ලැබ් එක වටේට බැඳලා තියෙනවා නම් ඒ බිත්ති අංශක 90 වගේ තියෙන තැන් ඇන්ගල් පිලට් එකක් ආධාරයෙන් අපිට කර්ව් කරලා හදා ගන්න පුළුවන්. නිපොන් පේන්ට් ෆ්ලෙක්ස් 400 පවුඩර් සහ ගම් යන කොටස් ආකාරයෙන් මෙහි පැමිණෙන්නේ. මෙහිදී මේ නිෂ්පාදනය ආලේපනයට ප්‍රථම නිසි ආකාරයෙන් ඒකාකාරී මිශ්‍රණයක් වෙන විදිහට මිශ්‍ර කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එහිදී බරට බර අනුව ගම් කොටස් 3කට පවුඩර් කොටස් 5ක් ආකාරයෙන් මිශ්‍ර ගැනීම සිදු කරගන්න පුළුවන්. මිශ්‍ර කර ගැනීමෙන් අනතුරුව ආලේප කිරීමේදී සැලකිලිමත් වල කරුණු කිහිපයක්ම තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම ආලේපන වාර දෙකක් අපි සිදු කර ගැනීම අත්‍යවශ්‍යයි. එහිදී එකිනෙකට ලම්බක වෙන විදිහට ආලේපන වාර දෙක සිදු කළ යුතුයි. ඒ වගේම ආලේප කිරීමේදී ඝනකම සාමාන්‍යයෙන් මිලිමීටර් 1ක 2ක වගේ ඝනකමක් එක් වාරයකට සිදු කර ගැනීම අත්‍යවශ්‍යයි. නිපොන් ෆ්ලෙක්ස් 400 ස්ලැබ් එක මත ආලේප කිරීමෙන් අනතුරුව මේ වෝටර්ප්‍රූෆින් ලේයර් එක හරියට සිදු වුණාද කියන එක තහවුරු කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපිට වෝටර් පොන්ඩින් ටෙස්ට් එකක් කරන්න පුළුවන්. මේ වෝටර් පොන්ඩින් ටෙස්ට් එකෙන් අනතුරුව අපිට පුළුවන් තහවුරු කරගන්න අපි යෙදු ෆ්ලෙක්ස් 400 ලේයර් එක නිසි ආකාරයෙන් වෝටර්ප්‍රූෆින් වෙලාද කියන එක. ඒ චෙක් කරගත්තට පස්සේ අපිට පුළුවන් ෆ්ලෙක්ස් 400 ලේයර් එකේ ආරක්ෂාව සඳහා එහි මතු පිට බදාම ලේයර් එකක් දමන්න. බොහෝ අවස්ථාවල අපි බදාම ලේයර් එක දැම්මට පස්සේ ස්ලැබ් එක මතු පිට ටයිල් ඇලීම සිදු කරනවා. සමහර අවස්ථාවලදී ටයිල් ඇලීමක් සිදු කරන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී වැඩි ආරක්ෂාවට අපිට පුළුවන් මෙම්බ්‍රේන් ටයිප් වෝටර්ප්‍රූෆින් සොලියුෂන් එකට යන්න. ඒ සඳහා හොඳම විසඳුම තමයි නිපොන් පේන්ට් මගින් හඳුන්වා දුන්න ෆ්ලෙක්ස් 600 වෝටර්ප්‍රූෆින් සොලියුෂන් එක. මේ ආකාරයෙන් ඔබත් නිසි පරිදි නිසි ප්‍රමිතියෙන් යුතු වෝටර්ප්‍රූෆින් කෝටින් සිස්ටම් එකක් අනුගමනය කරොත් ඔබටත් පුළුවන් ලීක් වලින් තොර, කරදර වලින් තොර ස්ලැබ් එකක් ලබා ගන්න.